Hi guys, මම නවින් කවිෂ් අද වීඩියෝෙන් අරන් ආවේ iPhone user කෙනෙක් දැනගන්න ඕන tricks කිහිපයක්. So මේ videos මම අරන් එන්නේ iOS 18 තියෙන phone එකකින්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ phone එකටත් මේ tricks වැඩ කරනවා. Android phone එකක් use කරන කෙනෙක් සමහර විට මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. එයාට ඊළඟ phone එකේ විදියට iPhone එකක් තෝරගන්නත් මේ වීඩියෝ එක හේතු වෙන්න පුළුවන්. මොකද ගොඩක් අය හිතන් ඉන්නේ iPhone කියලා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. but මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාට තේරුම් ගන්න පුළුවන් iPhone කියලා කියන්නේ ගොඩක්ම පහසුවෙන් වැඩ කරගන්න හදපු device කියලා. වැඩි කතා නැතුව අපි එහෙනම් යමු වීඩියෝ එකට. right පළවෙනි එක තමයි photos and apps hide කරන එක. මේක ගොඩක් අය දන්නවා. නමුත් මීටත් වඩා දෙයක් මේකේ තියෙනවා. right ගොඩක් අය තමන් gallery එකේ තියෙන photos hide කරගන්න දන්නවා. photos hide කරාට පස්සේ මේ විදිහට අපිට album එකකින් මේ මෙතනින් face ID එක දීලා අපේ hide කරපු photos බලා ගන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් මේ option එක මෙතනොත් අයින් කරලා දාන්න. ඔයාලට කරන්න තියෙන්නේ යන්න settings වලට පල්ලෙහාට ගිහිල්ලා apps වලින් ඔයාගේ gallery එක තෝරගන්න. මම මෙතන gallery වලට යනවා. photos app එකට යනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් show hidden album කියලා අන්නේ ටික් එක සැරයක් අයින් කරන්න. ඊට පස්සේ නැවතත් ඔයා gallery එකට ගිහිල්ලා බැලුවට පස්සේ ඔයාට මෙතනින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයාට නැවතත් ඒක open කරන්න ඕන නම් ඔයාට මේ ටික් එක ආයිමත් දාලා app එකට ගිහින් බැලුවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. ගොඩක් අය දන්නවා iPhone වල app hide කරගන්න. මේ විදිහට අපිට අවශ්‍ය app එක touch කරන් ඉඳලා ඊට පස්සේ request space ID කියන එක touch කරාට පස්සේ අපිට පුළුවන් hidden and request space ID කියන එක click කරන්න. ඊට පස්සේ අපේ face ID එක ඉල්ලලා ඊට පස්සේ app එක hide කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට app එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙතන search කරත් අපිට ඒක හොයා ගන්නම් බැරි වෙනවා. මේ app එක නැවතත් ගන්න ඕනොත් අපිට කරන්න තියෙන්නේ app library වලට යන්න. ඊට පස්සේ පල්ලෙහාට යන්න. ඊට පස්සේ hidden කියලා මේ වගේ folder එකක් බලා ගන්න පුළුවන්. ඒක touch කරන්න. ඊට පස්සේ මේ විදිහට face ID එක ඉල්ලුවට පස්සේ අපිට යට මේ විදිහට අපේ app එක බලා ගන්න පුළුවන්. ඔයාලා නැවතත් මේ app එක ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේක touch කරන් ඉඳලා don't request face ID කියන එක දුන්නට පස්සේ මෙතනින් face ID එක detect වෙලා ඊට පස්සේ app එක නැවතත් අපිට ලැබෙනවා. ඊට පස්සේ නැවතත් අපිට app එක ලැබෙනවා. දෙවෙනි එක තමයි Apple free ලබා දීලා තියෙන background music option එක. මේක ගොඩක් අය දන්නේ නැහැ but මේකෙන් අපිට සෑහෙන benefit ප්‍රමාණයක් ගන්න පුළුවන්. ගොඩක් අය දන්නේ නැද්ද තමයි මේ iPhone වල තියෙන background music එක. ඉතින් මේක අපිට free ලබා දීලා තියෙන්නේ. මේක අපිට සෑහෙන්න වටිනවා. ඉතින් මෙන්න මේ icon එකෙන් තමයි අපිට මේක on කරගන්න තියෙන්නේ. ඔයාගේ phone එකේ මේ දෙක නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට plus icon එක click කරන්න. ඊට පස්සේ add control කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාට මේක select කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ගොඩක් noises තියෙනවා. අපිට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා මේ වගේ අපිට ඒව changes කරගන්න. ඔයාම කිසි වැඩක් කරද්දී ඔයාගේ focus එක තියාගන්න මේ noises ගොඩක් වැදගත් වෙනවා. right ඊළඟට කතා කරමු iPhone කැමරාවේ තියෙන පට්ටම වැඩ කැලි කීපයක්. ඔයාලට පුළුවන් ඔයාගේ මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝ ගන්න shuttle button එක මේ විදිහට click කරන් හිටියොත් මේ වගේ වීඩියෝ එකක් record කරගන්න පුළුවන්. ඔයාට මේ විදිහට මේක ඇදගෙන හිටියොත් මේක lock. ඊළඟ දේ තමයි මේ විදිහට ඔයා touch කරන් ඉඳලා වීඩියෝ එක shoot කරද්දී ඔයාට පුළුවන් මේ පැත්තට දකුණු පැත්තට ඇදලා මේක lock කරන්න. ඊට පස්සේ මේක click කරලා ඔයාට පුළුවන් photos capture කරගන්න. වීඩියෝ එක record වෙනවා. ඒ වගේම photos උත් වෙදෙනවා. ඒ වගේම තමයි ඔයාගේ iPhone එකේ කැමරාව මෙන්න මේ පැත්තට කරන් හිටියොත් ඔයාට බලා ගන්න පුළුවන් එක දිගට photos වදිනවා. ඊළඟ දේ තමයි ඔයාට පුළුවන් මේ විදිහට රෙකෝඩ් කරන ගමන් මෙන්න මේ විදිහට අපිට zoom in zoom out කරගන්න. ඉතින් මේක සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා අපිට. මොකද අපිට 0.5 lens එකකින් ඉඳලා 10x දක්වා zoom in zoom out කරගන්න පුළුවන්. මේක අපිට සෑහෙනම් ප්‍රයෝජනවත් වෙනවා. අන්තිම tip and tricks විදියට ගොඩක් useful, ගොඩක් අය දන්නේ නැති නමුත් අපේ වැඩ ගොඩක් පහසු කරන tips කිහිපයක් මම ඔයාලට දෙන්නම්. right ඔයා screenshot එකක් ගැහුවට පස්සේ ඔයාට පුළුවන් මේ විදියට එක touch කරන් ඉඳලා ඔයාට කැමති කෙනෙකුට share කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ අතින් මේක එහාට මෙහාට කරන්න. ඊට පස්සේ ඔයාට කැමති කෙනෙකුට මේක share කරන්න පුළුවන්. example එකක් විදියට මම මේ විදියට notepad එකට මේ විදියට share කරනවා.
බලන්න පුළුවන් මගේ notepad එකේ මේක share වෙලා තියෙනවා. ඉතින් ඔයාලට WhatsApp, Imo, Viber ඕන දෙයකට මේක share කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා flash එක on කරන් ඉද්දි ඔයාලට පුළුවන් පොඩ්ඩක් මේක swipe කරලා flash එක off කරන්න. ඊළඟට අපිට iPhone එකේ app එහාට මෙහාට ගෙනියන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට home screen එකට touch කරන් ඉන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය app එකක් මේ විදිහට click කරලා මේ විදිහට හැදගෙන එන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය app ටික මේ විදිහට click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එකට ඔයාගේ app ටික ඔක්කොම වෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය tab එකට ගිහිල්ලා මේ විදිහට මේ ටික දාගන්න පුළුවන්. right ඊළඟට බලා ගන්න පුළුවන් මේ විදිහට tab එකෙන් tab එකට මාරු විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක එක සැරයක් touch කරන් ඉන්න. ඊට පස්සේ මේ විදිහට මේ වෙනවා. ඊට පස්සේ නැවතත් මේක touch කරන් ඊට පස්සේ අපේ home tab එකේ තියෙන සම්පූර්ණ tab ගාන මේ විදිහට බලා ගන්න පුළුවන්. හදිසියවත් ඔයාලට මේක වෙනස් කරගන්න ඕන නම් hide කරගන්න ඕන නම් ටික අයින් කරාට පස්සේ ඔයාලට පුළුවන් done දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ pages දෙකයි බලා ගන්න පුළුවන් වෙන්නේ. නැවතත් ඔයාලට පුළුවන් මේක touch කරන් ඉන්න. ඊට පස්සේ මේ විදිහට මේ නැවතත් මේ විදිහට ටික දීලා ඔයාලට පුළුවන් done දෙන්න. ඊට පස්සේ නැවතත් පරණ විදිහටම ඔයාගේ සම්පූර්ණම ටැප් ටික කරන්න පුළුවන්. රයිට් ගොඩක් අය යූස් කරන්නේ නැති ඇප් එකක් විදිහට අපිට notepad එක හඳුනන්න පුළුවන්. නමුත් මේක අපිට සෑහෙන වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. notepad එකට ගිහිල්ලා මෙන්න මේ icon එක click කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් scan document කියලා තියෙනවා. ඉතින් මෙතන තියෙන පොඩි pin එක icon එක click කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ වගේ එනවා. ඉතින් මෙතනින් ඔයා සෑහෙන වැඩ ගොඩක් ගන්න පුළුවන්. මෙතනින් මම කියලා දෙන්නේ මේ scan document කියන එක සරයක් click කරන්න. ඊට පස්සේ මේ විදිහට අපේ cam එක open වෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාගේ document එක scan කරගන්න පුළුවන්. කිසිම watermark එකක් නැතුව. ඉතින් මෙතෙන්දී ඔයා auto කියන එක දාලා තිබ්බොත් මේක අපේ document එක ළඟට කරා ගමන්ම auto capture වෙලා photo එක වදිනවා. නමුත් ඔයාලට පුළුවන් මේක එක සැරයක් click කරලා manual දාන්න. example එකක් විදිහට මම මේ විදිහට මගේ පොතක් තියෙනවා. ඉතින් මේක මේ විදිහට මට පුළුවන් scan කරගන්න. alright ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය නම් මේක adjust කරගන්න උනොත් ඒ දේවල් පවා කරගන්න පුළුවන්. ඊට පස්සේ keep scan කියන එක දීලා ඔයාලට පුළුවන් මේක save කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක document එකක් විදිහට ඊට පස්සේ ඔයාගේ gallery එකට මේ ඕන විදිහට ඔයාලට මේක save කරගන්නත් පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ නැති ඔයා දැනගත්තේ නැති ගොඩක් trick මීට වඩා පොඩි දේවල් තියෙනවා. ගොඩක් useful වෙන channel එක subscribe කරලා තියාගත්තොත් ඔයාලට මේ videos බලා ගන්න පුළුවන්. iPhone කියලා කියන්නේ මේ වගේ trip and tricks shortcut අපේ වැඩ පාසු කරගන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙන සුපිරිම device එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ සඳහන් කරපු නැති මීට වඩා useful වෙන trip and tricks තියෙනවා අනිවාර්යෙන් comment section එකේ comment දාන්න. මොකද ඒක මට වගේම මේ වීඩියෝ එක බලන ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone එකේ මේ වගේම අපිට ගොඩක් useful වෙන trip and tricks සෑහෙන්න තියෙනවා. So ඔයාට මේ වගේ videos බලා ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. good luck.